වෙල්කම් බැක් ටු ක්‍රියේටර් ලංකා YouTube channel. අද මම ඔයාලත් එක්ක බෙදා ගන්න යන්නේ කෘත්‍රිම ගර්භාෂයක් ගැන. අපි මුලින්ම බලමු කෘත්‍රිම ගර්භාෂයක් කියන්නේ මොකක්ද කියලා. කෘත්‍රිම ගර්භාෂයක් එහෙමත් නැත්නම් artificial womb එකක් කියලා කියන්නේ මනුෂ්‍ය ශරීරයෙන් පිටත බිලිඳෙකුගේ ගර්භාවස්ථාව වර්ධනය වීම සඳහා නිර්මාණය කළ තියෙන උපකරණයක්. හරියටම කිව්වොත් කාන්තාවකගේ දරු කලලයක් කෘත්‍රිමව නිර්මාණය කිරීමක්. ලෝකයේ පළමු කෘත්‍රිම ගර්භාෂය සත්ත්ව පරීක්ෂණයක් ලෙස තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ පරීක්ෂණය මුලින්ම 1996 දී ජපානයේ ටෝකියෝ වල ජුන්ටෙන්ඩෝ යුනිවර්සිටි එකේදී තමයි සිද්ධ වෙලා තියෙන්නේ. මේකට යොදාගෙන තියෙන්නේ ප්‍රීමේචර් බර්ත් එකකින් උපන් ඒ කියන්නේ කලට පෙර උපන් එළුපැටවෙක. මේ එළුපැටවා කෘත්‍රිම සාදාගත් වෝටර් බෑග් එක තමයි හදලා තියෙන්නේ. මේ කෘත්‍රිම වෝටර් බෑග් එකේ කලල වාරික තරලය සහ පෙකණි වෙලක් අඩංගු වන ලෙස තමයි මේගොල්ලෝ හදලා තියෙන්නේ. කොහොම නමුත් මේ එළුපැටවා සති 3ක කාලයක් තමයි කෘත්‍රිම කලලය තුල ජීවත් වෙලා තියෙන්නේ. මේ කෘත්‍රිම ගර්භාෂයන් පිළිබඳව ඊළඟ ප්‍රධානතම සොයා ගැනීම සිදුවන්නේ ඇමරිකාවේ ෆිලදෙල්ෆියා කියන නගරයේහි. ඒ 2017 දී. මේක බයෝබෑග් පරීක්ෂණය ලෙස තමයි සඳහන් වෙන්නේ. මෙයාලා යොදාගෙන තියෙන්නේ කලට පෙර ඉපදුණු බැටළු පැටවෙක්. මේ පැටවා සති 23ක 24ක මනුෂ්‍ය බිලිඳෙකුට සමාන වයසක් ඇති පැටවෙක්. මේ පැටවා මේ කෘත්‍රිම කලලෙහි සති 4ක කාලයක් ජීවත් වීමට සමත් වෙලා තියෙනවා. මෙයාගේ පිනහළු, මොළය සහ අනෙකුත් ඉන්ද්‍රියන් සාමාන්‍ය කලලයක වර්ධනය වෙනවා මෙන්ම වර්ධනය වෙලා තියෙනවා. මේ පරීක්ෂණය තමයි નિયમિત කලට පෙර බිහිවන මනුෂ්‍ය බිලිඳුන් ඒ කියන්නේ ප්‍රීමේචර් බේබීස් කෘත්‍රිමව නිර්මාණය කිරීම සඳහා විශාල පියවරක් වෙලා තියෙන්නේ. ඉතින් මේ පරීක්ෂණයන්ට පස්සේ තමයි ජපානයෙන් සිදු කරලා තියෙන මේ විශාල සොයා ගැනීම සිදු වෙලා තියෙන්නේ. 2024 දී ජපානයේ මාධ්‍ය විසින් වාර්තා කරලා තියෙනවා ජපානයේ විද්‍යාඥයන් මනුෂ්‍ය බිලිඳුන් සඳහා කෘත්‍රිම ගර්භයක් නිර්මාණය කළ බව. ඒ විශේෂයෙන්ම කලට පෙර සිදුවන දරු උපත් තමයි ඉලක්ක කරගෙන තියෙන්නේ. ඒක කලින් සිදු කරපු පරීක්ෂණ දෙකෙහිම එකතු කරගෙන කරපු නිර්මාණයක්. මේ නව කෘත්‍රිම ගර්භාෂය තුළට ඔක්සිජන් සහ පෝෂක කොටස් සැපීම සඳහා කෘත්‍රිම වැදෑමක් සහ පෙකණියක්, ආරක්ෂාව සඳහා නිසරු දියර කුටීරයක් ඒ කියන්නේ වෝටර් බෑග් එකක්, හෘදය සහ මොළයේ කාර්ය සහ වර්ධනය පරීක්ෂා කිරීම සඳහා 3D නිරීක්ෂණ පද්ධතියක් සහ උෂ්ණත්වය, පීඩනය සහ කලලාවාරික තරලය පාලනය කිරීම සඳහා සෙන්සර් පද්ධතියක් අඩංගු වෙනවා. මෙම පෝෂක කොටස් අඩංගු දියරය තුළ හෝමෝන, වර්ධක සාධක සහ ප්‍රතිදේහ ඇතුළත් වෙනවා. මේ සියලුම ක්‍රියාවන් කෘත්‍රිම බුද්ධිය හරහා බිලිඳුන් අතරේ හුවමාරු වීමට තමයි මේක හදලා තියෙන්නේ. මවගේ සහ පියාගේ ජාන ඇතුළත් කළාට පස්සේ කලලයට අවශ්‍ය පෝෂක කොටස් කස්ටමයිස් කරලා සපයන්න හැකියාවක් මේකට තියෙනවා. ඒ කියන්නේ බිලිඳාගේ ඇස්වල පැහැය, කොණ්ඩයේ පැහැය, සමහි වර්ණය, ශාරීරික ශක්තිය, උස සහ බුද්ධිමය මට්ටම කස්ටමයිස් කරන්න මේකෙන් පුළුවන්කමක් තියෙනවා. මේකෙන් ජීව විද්‍යාත්මක බාධක, ජානගත රෝග වගේම නොයෙකුත් ඇබ්නෝමල් තත්වයන් මගහරවා ගැනීමට හැකියාවක් තියෙනවා. කොහොම නමුත් මනුෂ්‍ය ගර්භයේ ආරම්භක අවස්ථාවේ සිට උපත දක්වා සිදුවන සියලුම සිදුවීම් සම්පූර්ණ වශයෙන්ම මේ හරහා සිදුවන බව තවම සඳහන් වෙලා නැහැ. මේක තාමත් පරීක්ෂණ මට්ටමේ තමයි තියෙන්නේ. මේ සොයා ගැනීම මූලික වශයෙන් කලට පෙර උපදින දරුවන් සඳහා වැදගත් වෙනවා. ඒ වගේම මේකෙන් දරුවන් නොමැති පුද්ගලයන් සඳහා කෘත්‍රිම දරු උපත් සිදු කිරීමට හැකියාවක් පවතිනවා.
ඒ වගේම ගර්භණී සමය තුළ අදිරුතර පීඩනය නිසා සිදුවන නොයෙකුත් හානි අවම කර ගැනීමටත් හැකියාවක් පවතිනවා. ඉතින් අද අපිත් එක්ක එකතු වෙලා ඉඳියට ඔයාලා හැමෝටම ස්තුතියි. තවත් මේ වගේ වැදගත් වීඩියෝ දිගටම නැරඹීමට අවශ්‍ය නම් channel එක subscribe කරලා තියාගන්න.